මට සුද්දා අවුරුද්දකින් ගමට ඇවිල්ලානේ. පොඩියා ගම්මුගේ කටවල් අහන්න රුපියල් 50000ක් ෆ්ලයිට් එකේ ටිකට් එක විතරයි. හරිද? කොල්ලා අවුරුදු 2කින් ගමට බහැලා ඉන්නේ. හරිද? ඒකනේ බං. ගම්මු කියන කතාවට උඹ සැලෙන්න එපා. මන් දන්නවනේ බං නෙත්මි අක්කා ගැන. ඔව් බං මන් දන්නවනේ මගේ ගෑණිගේ හැටි බං. ඒක නෙමෙයි. නෙත්මි අක්කට දින ලැබිලා තියෙන්නේ හෙට. හොඳේ. උඹ එන්න ඕනි මාත් එක්ක ස්පිරිතාලේ යන්න. හරිද? ඒ මොකටද බං හොස්පිටල් යන්නේ? අක්කා අසනීපෙන්ද? ඇයි උඹ දන්නේ නැද්ද? දැන් අක්කගේ බඩට මාස 9ක් වෙනවා බං. අපි දෙන්න 3 දෙනා වෙන්න යන්නේ. හෙට යමන් ස්පිරිතාලේ මාත් එක්ක. හෙට තමයි අක්කට දින ලැබිලා තියෙන්නේ බං. මාස 9ක් නේ. මලේ මටත් හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ උනා ඇතිලු පාදුවේ නෙලා ගන්නේ